Hi, welcome to my YouTube channel. අද මාර වැස්ස දවසක් ළමයි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ A level වල සිංහල සාහිත්‍ය පේපරේට කොහොමද උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න කියලා. ව්‍යාකරණ පේපරේට වඩා සාහිත්‍ය පේපර් එක අමාරුයි කියන එක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මුල ඉඳන් පටන් ගමු. මේ තියෙන 12 13 ශ්‍රේණි වලට තියෙන කතා වස්තු 8. ඉතින් මේ ටික මතක නැත්නම් මොනවත් කරන්න බෑ. ඔයගොල්ලෝ එක දන්නවනේ. සාහිත්‍ය පේපරේ පළවෙනි කොටස තමයි ඡේද 4ක් දීලා ප්‍රශ්න අහන එක. ඊත් එක අහන්නේ ගුත්තිල කාව්‍යයෙන්. මම නම් මේ පේපරේදී තෝරගත්තේ ඡේද 4 මොකද මම ගුත්තිල කාව්‍යය පාඩම් කරන්න කැමති නැති නිසා. ඉතින් ඔයාලා ගුත්තිල කාව්‍යයට ආස නම් ඒ ප්‍රශ්නේ තෝරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. සාහිත්‍ය පේපරේ මේ කොටස අනිවාර්ය ප්‍රශ්නයක් නිසා අපිට කොයි වෙලාවකවත් මේ කොටස අතාරින්න බෑ. නිසා ඔයාලා කරන්න ඕනේ මම ලියන්නේ ඡේද 4 හරි එහෙම නැත්නම් ඡේද 3යි ගුත්තිල කාව්‍යයයි හරි කියලා කලින්ම සංවිධානය කරගෙන තියාගන්න එක. කොහොම වුණත් මේ ටිකට උත්තර ලියන්න නම් කලින් පාඩම් කරලා තියෙන්න ඕනේනේ. ඒක නිසා ඔයාලා කරන්න ඕනේ මේ මං ලියලා තියෙන විදිහට අදාළ කතාව ළඟින් අමාරු වචන තියෙනවා නම් ඒවා ලියාගන්න එක. ඉතින් මම මේ ලියලා තියෙන විදිහ බලපුවාම ඔයාලටත් මේකෙන් කිසියම් අදහසක් හරි ගන්න පුළුවන්. මුල්ම දවස්වල නම් මේ පාඩම් කියව ගන්නත් ටිකක් අමාරුයි. ඒ වුණාට ඔයාලා දවසකට අනිවාර්යෙන් එක කතාවක් කියවලා ඒකේ තියෙන අමාරු වචන ටික ළඟින් ලියා ගන්න. මේ මං කරලා තියෙන විදිහට. දැන් ඔයාලා හිතනවා ඇතිනේ මේ අමාරු වචනවල සිංහල තේරුම කොහෙන්ද හොයාගන්නේ කියලා. ඒව නැත්තම් මම ඔයාලට ඒ ටික දාන්නම්. ඒක නිසා ඔයාලා කරන්න ඕනේ හැමදාම දවසකට මේ මං මාක් කරන විදිහට වචන 10 බැගින් පාඩම් කරන එක. ඊට පස්සේ දවසේ ආයෙ 10ක් පාඩම් කරන්න කලින් ඊට කලින් දවසේ පාඩම් කරපු 10 ආයෙ මතක් කරගෙන ඉන්න. එතකොට මතක හිටින ප්‍රමාණය වැඩි. ඉතින් මං ජෙෆ්නා ලෝ ෆැකල්ටි සිලෙක්ට් වෙලා ඉන්න හින්දා තමයි ඔයාලට මේවා ආසාවෙන් කියලා දෙන්නේ. මං මේ පෙන්නන්නේ මං කරපු පේපර් කීපයක් මුල්ම දවස්වල නම් මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට ලකුණු 16න් 16ම ගන්නවා කියන්නේ මාරම අමාරු වැඩක්. ඒ වුණාට ඒක ප්‍රැක්ටිස් කරාම ලකුණු 16න් 16 ගන්නවා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මටත් ඉතින් මුල්ම දවස්වල නම් සම්පූර්ණ ලකුණු තිබ්බේ නැහැ. පහු වෙනකොට තමයි ලකුණු ටිකෙන් ටික වැඩි වුනේ. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මගේ අකුණු මෙච්චර කැත මොකද කියලා. ඒ වෙන මොනවත් නෙමෙයි හදිස්සියට ලියනකොට ඉතින් එහෙම වෙනවා. තව කෙනෙකුට පේපරේ කියවන්න පුළුවන් මට්ටමේ තිබුණොත් ඒ හොඳටම ඇති. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න.